සුබ දවසක් වේවා. මේක විශේෂ චාරිකාවක් කිව්වොත් මම නිවැරදි. අද මම ඉන්නේ දෙනියාය ප්‍රදේශයේ ලෝක උරුමයක් වුණ සිංහරාජ වැසිවනාන්ත ලංකාවේ ප්‍රසිද්ධියටපත් වූ පැට්නා අන්න ඒ ස්ථානය බලන්න මේ ප්‍රවේශපත්‍ර කාර්යාලයෙන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්න ඕනේ. ආරම සීතල වතුර ටිකක් තියෙන්නේ. ලංකාවම කතාවේ පැට්නා පුරුෂ සුබ දවසක් වේවා සියලු දෙනාටම. පොළොන්නරුවේ අලුත් දේවල් විශේෂ ස්ථාන හොයාගෙන යන මම එක් පියවරක් ඉදිරියට තබමින් අද ආවා ලංකාවේ ලස්සනම ප්‍රදේශයකට. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ පිටුපසින් පේන්න තියෙන දර්ශනය මොනතරම් ලස්සනද කියලා. අන්න ඒ හින්දාමයි ඔයාලට අද මේ වගේ වීඩියෝ එකක් මම අරගෙන එන්න හිතුවේ. මේක විශේෂ චාරිකාවක් කිව්වොත් මම නිවැරදි. මොකද වර්ෂයක් පාසා මගේ යාළුවොත් එක්ක අපි යන විනෝද චාරිකාව තියෙනවා. විනෝද චාරිකාව අතරතුර තමයි මම මේ වීඩියෝ එක අද ඔයාලට අරගෙන එන්නේ. මොකද පොළොන්නරුවෙන් පටන් ගත්ත මගේ ගමන් ආරම්භය පොළොන්නරුවෙන් කතරගමට, කතරගමින් හම්බන්තොටට, හම්බන්තොටෙන් අද මම ඉන්නේ දෙනියාය ප්‍රදේශයේ. ඔයාලට පේනවා ඇති අර ඈතින් පේන කඳු වැටිය. ඒ කඳු වැටිය දැන් නම් ඔයාලට හරියට බලා ගන්න විදිහක් නැහැ. මොකද මීදුම් තත්ත්ව නිසා ස්වාධීන රූපවාහිනියට අයත් සම්ප්‍රේෂණ කුළුණ පිහිටලා තියෙන්නේ මෙම දෙනියායේ පිහිටලා ඇත කඳු පන්තියේ ඉහළ කොටසේ. මම මේ විදිහට මගේ කතාව පටන් ගන්නම්. මොකද අද මම මේ වීඩියෝ කරන් ඉන්න හිතුවේ අද මම ගමන් කරන ස්ථානය ලංකාවෙන්ම ලෝකයේම ඉතා ප්‍රසිද්ධියටපත් ස්ථානයක්. ඒ වෙන කොහෙවත් නෙවෙයි. ලෝක උරුමයක් වුණ සිංහරාජ වැසිවනාන්තරය බලන්න තමයි මම අද යන්නේ. ඒ විතරක් නෙවෙයි. තවත් එක් තැනකට එක්ක යනවා. ඒක පුංචි රහසක් විදිහට මම තියා ගන්නවා. ඉතින් මම ඔයාලට දැන් මේ විදිහට ගිහිල්ලා පෙන්නන්න. අපි ඊයේ රාත්‍රියේ නැවතිලා හිටපු ස්ථානය. ඒ වගේම දැන් මේ සිංහරාජ වැසිවනාන්තරය බලන්න යන්න ගමන් ආරම්භ කරන විදිය අපි මේ විදිහට බලමු. එන්න මට කියන්න. ඉතින් ගමන් ආරම්භය දැන් තමයි පටන් ගන්න හදන්නේ. මම කිව්වා පොළොන්නරුවේ දැන් මගේ යාළුවොත් එක්ක වර්ෂයක් පාසා යන විනෝද චාරිකාව තමයි මේ අද චාරිකාව අවසන් දවස. ඉතින් මගේ යාළුවොත් එක්ක මේ විදිහට අපි මේ සංචාරය ආරම්භ කරමු සිංහරාජ වැසිවනාන්තරයට. ඔයාලට මම කිව්ව විදිහට අපේ සංචාරයේ වැදගත්ම කොටසට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. ලංකාවේ මෙන්ම ලෝක පිළිගත් ලෝක උරුමයක් වන සිංහරාජ වැසි වනාන්තරයට. එම සංචාරය ආරම්භ කරන තමයි දැන් අපි යන්නේ. පොළොන්නරුවේ ඉඳන් අපි ආව ගමනේ විශේෂම සංචාරක ස්ථානයක් කිව්වොත් මම නිවැරදි. මේ තියෙන අපි ආපු බස් රථය මේකේ අපිට සිංහරාජ වනාන්තරය දක්වා ගමන් කරන්න අමාරු නිසා මෙතන මේ සෆාරි ජිප් තියෙනවා. මේ සෆාරි ජිප් එකෙන් තමයි අපි සිංහරාජ වනාන්තරය තුලට ඇතුල් වෙන්න හදන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන මෙම දැන්වීම් පුරේ සඳහන් කරලා තියෙනවා සිංහරාජ ලෝක උරුම වන භූමිය. ඒ වගේම මම ඔයාලට කිව්වා තව පුංචි රහසක් තියෙනවා කියලා. විශේෂ රහසක්. අන්න ඒක තමයි මේ පේන්න තියෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධියටපත් වූ පැට්නා. අන්න ඒ ස්ථානය බලන්නත්
මං අද ඔයාලව එක්කන් යනවා. ඉතින් මේ වීඩියෝ එක මාත් එක දිගට බින්ද. දැන් අපි යන්න හදන්නේ සිංහරාජ වැසි වනාන්තරයට. සෆාරි එක යන්න හදන්නේ. අපි ගිහලා බලමු කොහොමද මේ අත්දැකීම කියලා. සිංහරාජ වැසි වනාන්තරය බලන්න අපි දැයි යන ගමන් ඉන්නේ. අපි ආව බස් රථයේ එම ස්ථානයට ගමන් කරන්න බැරි නිසා මේ විදිහට අපි සෆාරි ජිප් දෙකක් අරගෙන තමයි ඒ ගමන යන්න පිටත් උනේ. ඔය ඉස්සරහින් යන ජිප් එකේ යන්නෙත් අපිත් එක්ක මගේ යාළුවෝ ටිකක්. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාලත් මේ විදිහට යාළුවොත් එක්ක අවුරුද්දට එකපාරක් හරි මේ වගේ ගමනක් යන්න. මොකද මේක හරි වෙනස් අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා. මගේ ජීවිතෙත් මේ සිංහරාජ වැසි වනාන්තරය බලන්න යන පළවෙනි දවස තමයි මේ. සිංහරාජයට යන්න ආව ගමනේ පොළොන්නරුවේ ඉඳන් තමයි ඉතින් ආවේ. ඔයාලට මුලින්ම වීඩියෝ එක කිව්වා. දැන් ගමනේ ආරම්භයෙන් එක් කොටසකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ ප්‍රධාන මාර්ගයේ ඉඳන් සිංහරාජ වනයේට ඇතුල් වෙන ප්‍රධාන දොරටුව ළඟ නැත්නම් ප්‍රධාන කාර්යාලයෙන් තමයි අපි දැන් ඉන්නේ. මෙතනින් සිංහරාජයට ඇතුල් වන්න මේ ප්‍රවේශපත්‍ර කාර්යාලයෙන් ප්‍රවේශපත්‍ර මෙලදී ගන්න ඕනේ. එතනින් ප්‍රවේශපත්‍ර අරගෙන තමයි අපි සිංහරාජ වනාන්තරයට ඇතුල් වෙන්න හදන්නේ. ඉතින් ආව යාළුවෝ ඉන්නවා හැමතැනම. කට්ටිය දැන් ඉප්පලින් බැලලා ඉන්නේ. අවුරුද්දට එකපාරක් හරි මේ ගමනක් යන්න ඉතින් යාළුවොත් එක්ක. මේක වෙනස්ම අත්දැකීමක් එයි. අපි දැන් යන් සිංහරාජ වනාන්තරයට. ඔයාලට පේනවා ඇති මම ගමන් ආරම්භ කරපු ස්ථානයේ තිබ්බ පාරිසරික කාලගුණික තත්ත්වයේ වෙනස් වීම. හරි ඉක්මනින් මෙම සිංහරාජ වැසි වනාන්තරයේ කාලගුණික තත්ත්වයන් විකසින් විගස හරි ඉක්මනින් වෙනස් වෙනවා. මේ බලන්න මං කිව්ව දේ ඔයාලට පේනව නේද? අපි ගමන පටන් ගත්ත විදිහින් නෙවෙයි දැන් තියෙන්නේ. හරිම වෙනස්, හරිම සීතල කාලගුණික තත්ත්වයක් තමයි දැන් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒකයි මේ සිංහරාජ ගමන තියෙන විශේෂත්වය. ලංකාවේ තියෙන ඇත්තටම කිව්වොත් ස්වභාවික සම්පතක්. ඒ හින්දම තමයි යුනෙස්කෝ ලෝක උරුමයක් කරපු මේ සිංහරාජ වනාන්තරය බලන්න මං අද ඔයාලට ලස්සන දෙයක් පෙන්වන්න. ඊට කලින් කියන්න ඕනේ මේ සිංහරාජ වනාන්තරය අධි සංවේදී පරිසරයකට හිමිකම් කියන පරිසරයක්. ඉතින් ඔයාලා ආවොත් මෙහි කිසිම හේතුවකට අඩුම මේ තියෙන කොළයකටවත් අතක් තියන්න එපා. මොකද අධි සංවේදී පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම ගේන ටොෆි කොළයක්වත් මේ භූමියේ දාලා යන්න එපා. මොකද අපේ දේ අපි රැක ගන්න ඕනේ. මොකද ලෝක උරුමයක් වෙන සිංහරාජය අපි රැක ගන්න ඕනේ. ඔයාලට සිංහරාජය තියෙන ලස්සන දියැල්ල පෙන්වන්න. දැන් නම් වතුර අඩුයි. අපි එතෙන්ට යන්. අද කාලගුණෙත් හරිම ලස්සනයි. එන්න මාත් එක්ක. මෙම සිංහරාජ වැසි වනාන්තරයේ තවත් එක් සුවිශේෂීතාවයක් තියෙනවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි. මෙම වැසි වනාන්තරයටම ආවිනෙකු ශාක වර්ග එමෙන්ම සත්තුන් වර්ග රැසක් මෙහි ජීවත් වීමයි. හරිම ලස්සන පරිසරයක්. අනිත් ජීවිතේට එකපාරක් හරි මේ වගේ අත්දැකීමක් ගන්න එන්න. මොකද ඒක හිතට දැනෙන මාර නිදහසක්. ඒක කියන්න තේරෙන්නේ නැහැ. මොකද ඒකාකාරී ජීවිතවල පුරුදු වෙලා ඉන්න අපි මේ වගේ දේවල් ජීවිතේට ගන්න ඕනේ. බලමු මේ ස්වභාවික දියපහරක් එන්නේ. බලමු වතුර වල තත්ත්වය කොහොමද කියලා. මාරම සීතල වතුර ටිකක් තියෙන්නේ. මාරම පිරිසිදුයි. ඒක මගේ ජීවිතේ වෙනස්ම අත්දැකීමක් මේ සිංහරාජයට ආව ගමන. ඔයාලට පේනවද
සබාදහමේ අපූර්ව නිර්මාණ. සල්ලි දීලා විස්තර කියා මේ කාලේ මේක වෙනස්ම අත්දැකීමක්. බලන්න ගන්නේ. කොහොමද අත්දැකීම කියලා. සල්ලි වලට වඩා මේ සතුට තමයි වැදගත් වෙන්නේ. මේක වෙනස්ම අත්දැකීමක්. මම මේකයි කිව්වේ. මගේ මේ වීඩියෝත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා වань. සිංහරාජ වැසි වනාන්තරය දැන් මම ඉන්න කොටස මුහුදු මට්ටමේ සිට ගත්තාම මීටර් 1200කට වඩා සින් යුක්තයි. එය අඩි වලින් ගත්තාම 3934කට වඩා ඉස්සකින් තමයි දැන් මේ අපි ඉන්න ස්ථානයේ තියෙන්නේ. ඇත්තටම අති සංවේදී පරිසර කලාපයක්. ඉතින් මෙතනට සංචාරය කරන්න ඔයාලේ මං ඉල්ලා තියෙන්නේ මේ අපේ දේ රැක ගන්න. මොකද මං ඒ පුණුපුණාම කියන්නේ ලෝකුරුමයක් ලෙස UNESCO සංවිධානයෙන් පවා නම් කරලා තියෙන්නේ මේ පාරිසරික කලාපය දැක ගන්න ඕන නිසා වෙන. කාලගුණ වෙනස් වී නිතරම අපිට දැක බලා ගන්න පුළුවන්. හරිම සෞම්‍ය කාලගුණයක් අධික සීත කාලගුණයක් තමයි දැන් නම් තියෙන්නේ. අපි ඉස්සරහට ගිහලා බලමු මේ ගමන කොහොම වෙයිද කියලා. මගේ යාළුවොත් ඉන්න එහා පැත්තේ අපි එයාලත් එක්ක මේ ගමන විනෝද වෙමු මේ විදියට. අපි මේ විදිහට මෙම සිංහරාජ වැසි වනාන්තරය බලන්න ආවට ඉතින් එහාට ගියාම වෙනස් ජීවන පැතිකඩකුත් මෙහි තියෙනවා. يعني හිතනවට වඩා වෙනස් වූ පැතිකඩ. මොකද මේ සිංහරාජ ඇතුලේ වලට පේන ඇති මේ තේ වත්තක් වගා කරලා තියෙනවා. ඒ හරහා ජීවත් වෙන මිනිසුන් ගොඩක් මේ වත්තේ ආශ්‍රිතව ජීවත් වෙන මිනිසුන් විශාල පිරිසක් ඉන්නවා. සාමාන්‍යයෙන් අපි නගරබදුව ජීවත් වෙලා අපි ගෙවන ජීවිතේට ආත්පසින්ම වෙනස් ජීවිතයක් තමයි ගත කරන්නේ. එන්න ඔපෙන්නන්න වල මේ ඉන්නේ මේ වත්තේ වැඩ කරන අහිංසක මිනිසුන්. මෙයාලා තමයි මේ තේදළු නෙලලා මේ ඔයාලට පේන තියෙන මේ තේදළු නෙලලා ලංකාවට මුදල් ගෙනෙන්න තම ජීවිතේ ගැට ගහ ගන්න හරිම වෙහෙසක් දරන්නේ මේ මිනිසුන්. ඉතින් කියන්න තියෙන්නේ මෙහෙට ආවොත් මෙයාලත් ඒ කතා කරන හරිම සුවදශීලී මිනිසුන්. පුළුවන් විදිහට මෙයාලා අපිත් එක්ක කතා කරනවා. ඉතින් එන්න මේ පරිසරය ආරක්ෂා කරලා ඒ විදිහටම යන්න. සිංහරාජයට ආව ගමනේ අවසාන මොහොතට ඇවිල්ලා කිව්වොත් මම නිවැරදි. මොකද අපිට පයින් ඇවිදගෙන යන්න තියෙන ගමන බොහොම කෙටි. මොකද මේ සෆාරි ජිප් දෙකෙන්ම එක්කන් ඇවිල්ලා අපි ඒ විදිහටම එක්කගෙන යනවා. මොකද මේ අධි සංවේදී පරිසර කලාපයක ආරක්ෂාව වෙනුවෙන්මයි ඒ විදිහට කරන්නේ. ඔයාලට අර පේනවා ඇති ඈතින් කුළුණු දෙකක් තියෙනවා. ඔයාලට මේ කෙළවරේ දකුණු පසින් පේන කුළුණ ජාතික රූපවාහිනියේ විකාශනයට අයත් එම සම්ප්‍රේෂණ කුළුණ තමයි මේ පේන්න තියෙන්නේ. ඒතකොට මැද තියෙන උස කුළුණ හරියට පේන්නේ නැහැ. දැන් නම් මිහිදුම් තත්ත්වෙ හින්දා ඒ උස කුළුණ ස්වාධීන රූපවාහිනියේ සම්ප්‍රේෂණ කුළුණ. මෙම කුළුණ වලින් තමයි දිවයින පුරා සම්ප්‍රේෂණ කටයුතු සිදු කරන්නේ. ඉතින් මෙතනින් එහාට අපි යමු වෙනස්ම අත්දැකීමක් ගන්න පැට්නා දෙනියායේ සයිබරුස් පදින්න. ඒක වෙනම අත්දැකීමක්. සිංහරාජයට ආව ගමනේ නිමාව සටහන් කරමින් දැන් යනවා මම ඔයාලට කිව්ව විදිහට වෙනස්ම අත්දැකීමක් ගන්න දෙනියායේ මෙන්ම ලංකාවෙන් ප්‍රසිද්ධ වුණු පැට්නා. ඉතින් අපි ගිහිල්ලා බලමු ඒ අත්දැකීම කොහොමද කියලා. බෑලා තල්ලු කරපියාව්. හොඳ වැඩේ ඔකට ගියාට. හොඳ වැඩේ කියන්නේ හොඳ වැඩේ නියමයි. හිතන තරම් ලේසි ගමනක් නෙවෙයි. වීඩියෝ එක පොඩ්ඩක් පැහැදිලි නැති වුණොත් මාත් එක්ක තරහක් ඇති කරගන්න එපා. මොකද යන ගමන් හරිම අමාරුයි. පේනවා ඇතිනේ. පැට්නා දෙනියායේ ඉතින් ඒ ගමන සුන්දරත්වයක් නෑ දකින්න තරම්. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. පේනවනේ පාරේ තරම. ඉතින් ඔයාලට කිව්වා විශේෂ රහසක් තියෙනවා කියලා. ඒක මම කලින් කිව්වා කොහොමද කියලා. ඉතින් පේනවා ඉන්න තැන
ලංකාවම කතා වෙන පැට්නා බුරුස් ගලේ තමයි අද ඉන්නේ. අපි යමු ඒ අත්දැකීම කොහොමද කියලා කට්ටිය මෙනවා. එමි කියනවා සුපුන්නයි අතන මේ ඉන්නේ. පොළොන්නරුවේ ඉඳන් ආවේ. මෙන්න මේ අත්දැකීම ගන්න ඉතින් අපි යක් කොහොමද කියලා බලමු. දවස් තුන ට්‍රිප් එකේ අවසාන හරිය දැන් යන්නේ. කොහොමද කියලා බලමු මේ අත්දැකීම. ඉතින් ඔයාලට කිව්ව විදිහටම ඔන්න පැට්නා ජෙනියාය බුරුස් ගලට ඔයාලා එක්කන් ආවා. මෙතනින් එහාට බලමු ඉතින් කොහොමද කියලා. අද වතුර තත්ත්වය නම් ඉතින් පොඩ්ඩක් අඩුයි. ඒ වුණාට අපේ ක්‍රියාකාරමට අවශ්‍ය තරම් වතුර තියෙනවා. බලමු කොහොමද වෙන්නේ කියලා. ඇඳුම් ටික චේන්ජ් කරගෙන යන් ඒ අත්දැකීමත් ගන්න. ඉතින් කියන්න තියෙන මෙතෙන්ට එන්න ඔයාලට පේනවාද කලින් ආපු කට්ටිය තන තන කාලා බීලා කොළ දාලා ගිහිල්ලා තිනවා. ඉතින් මං කියන්නේ එහෙම කරන්න එපා. මොකද මේ දේවල් පරිස්සම් කරොත් තමයි තව කෙනෙක්ට ඇවිල්ලා ඒ දේ පිළිසිදුව අත්විඳලා යන්න පුළුවන්. අපේ දේ අපි රැක ගන්න ඕනේ. ඉතින් මේ දේ මම හැම වෙලාවෙදිම කියන්නේ මේ දේවල් අපි පිළිසිදුව තියාගත්ත නැත්නම් වෙන්නේ විනාශයක්. ඒ හින්දා පිළිසිදුව පිළිවෙලට තියලා ආව ගමන සතුටින් විනෝද වෙලා ආරක්ෂාකාරීව තමන්ගේ ගමන යන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඔයාලට පෙන්නන්න පුරුස් ගලේ අපි ලිස්සන විදිය මේ විදිහට. බුරුස් ගලේ හිතුව තරම් නම් ලිස්සුවේ නැහැ. ඉතින් දෙපාරක් තුන් පාරක් try කරා එක එක විදිහට. ඊට පස්සේ වෙනස්ම විදිහක් හත් හදා බැලුවා මම මේ විදිහට. ජෙනියාට ඇවිල්ලා ඉතින් පැට්නා උදේ ඉඳන් කිව්වා ඊයේත් කිව්වා මේ අද්දක වන්නවරෙන් ගන්න වෙනවා කියලා දාවා. දෙපාරක් තුන් පාරක් try කරන් ලිස්සුවේ නැහැ. ඉතින් ආදේශකයා පාවිච්චි කරා බලමු ඒ දේ කොහොම හරියයිද කියලා. මේ පාර නම් අනිවාර්යෙන් ලිස්සනවා. බුරුස් ගලේ යන අන්තිම පාර ඉතින් බලමු මේ පාරත්. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ජෙනියාට ආවොත් මේ පැත්තට ඇවිල්ලා යන්න වෙනස්ම අත්දැකීමක්. ඉතින් බලමු කියලා කොහොමද කියලා මේ අත්දැකීම. ජෙනියාය ආවොත් අනිවාර්යෙන් එන්න වෙනස්ම අත්දැකීමක්. ඉතින් මේ වගේම අත්දැකීමක් මම මීට කලින් ගත්තේ. මම මේක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. නාවල පිටිය ගල්පොත්ත කියන ප්‍රදේශය තමයි මම මේ වගේ අත්දැකීමක් ගත්තේ. ඒ හා සමානවම මේ පැට්නා ජෙනියාය බුරුස් ගලේ ඒ අත්දැකීම් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මගේ සම්පූර්ණ චාරිකාව නිමා කරන්න කාලය ඇවිත් තියෙන්නේ. බලමු බුරුස් ගලේ අත්දැකීම අරගෙන ඉවරයි. මෙතන පොඩි කඩයක් තියෙනවා අපේ නැන්ද කෙනෙක්ගේ. එයාගේ රොටියක් කාලා උණුනුවේ. මේ ගමන අවසන් කරමු. මට මේ චාරිකාවේ හාමුණු මේ වගේ යාළුවත් එක්ක. දවස් 3ක අපේ විනෝද චාරිකාව අවසානයේ. ඉතින් ඔයාලට කිව්ව විදිහට මම ඔයාලට එක්කන් ආවා පැට්නා ජෙනියාය බුරුස් ගලට. ඉතින් ඒකල්ලා විනෝද වෙලා ඒ දේවල් හැමදේම ඉවරලා මෙතන අපේ මේ පොඩි කඩයක් තියෙනවා අපේ නන්දේනේ කරන. උණු පොළොටු ටික කාලා ඉතින් මේ ගමන ඉවර කරන්න හදන්නේ මේ විදිහට. මේක ඔයාලට අලුත් අත්දැකීමක් ඒ මොකද දවස් 3ක ලොකු චාරිකාවක් අවසානයේ ගත්ත හැම අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. ඒතර විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. කට්ටිය පැද්දර මේ බුරුස් ගල කියලා නොදැන මේ පේන්න තියෙන්නේ ගින්ගඟ. ගින්ගගේ ආරම්භක ස්ථානය මේක උඩින් තියෙන්නේ. මේ දෙවන අවස්ථාවේ තියෙන්නේ මෙතනින් පල්ලෙහාට ගින්ගගේ පෝෂණ කලාප දිගටම තියෙන්නේ. ඉතින් ඒ දෙයක් මතක තියාගෙන මගේ වීඩියෝත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔයාලට සුබ දවසක්. ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.